guys, මේ තියන්නේ කුමගයා මෙහාට වෙන ඔගෝමච්චි වලුත් පොඩ්ඩක් දකුණු පැත්තට වෙන්න තියෙන කුගවමච්චි කියලා. ඒ පැත්තේ ඒක තියෙන මේ ඒරේක මේ පැත්ත හරිම ලස්සනයි. මේ පැත්ත ඇත්තටම කඳු. ඊට පස්සේ එන්වයරන්මන්ටල් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ හැමදේම ලස්සන තියෙනවා මේ පැත්තේ. ඉතින් මේ හැමෝම මේ විදිහට තමයි මේ ලස්සන තියෙන්නේ. ඉතින් මේ හරිම ලස්සනයි මේ පැත්ත. ඇත්තටම ගත්තොත් මවුන්ටන් ලව්ස් නේචර් ලව්ස් ලයින් යාලට ගත්තොත් මෙන්න මේ විදිහට තමයි මේක පේන්නේ. මම පෙන්නන්නේ පැත්ත. මේ විදිහට තමයි මේ පේන්නේ. ඉතින් මේ බලන්න ලස්සන. මගේ ගෙවල් තියෙන අන්න අතන අර එහා පැත්තේ කන්දත් එක්ක අර හරියට මැද වෙන්න අපි ඇවිල්ලා ඉන්නවා මේ පාරේ මෙහාට. මේ පැත්තේ ඉන්නවා සාමාන්‍ය ජපානේ මේ කුමගයා කියලා කියන ජපානේ. ජපාන කුමගයා පැත්ත. ඉතින් මේ පැත්තේ ඉන්නවා වල්ලූරෝ. ඊට පස්සේ මුවෝ ඉන්නවා. ඉතින් හරිම නැචරල්. ඉතින් මේ පැත්ත ගත්තාම මේ හරිම නිකන් කියන්න බෑ වචන නැහැ. ඉතින් අර කළු පාට දැන් පාරේ මේකේ පයිර පූසේ කර කළු පාට පූසේ පයින්නවා. කොහොම මේ හරිය ඉන්න වනගත කළු පූසෝ. ඊට පස්සේ මේ බලන්න හරිම ලස්සනයි වටේම මේ නේචර් ලව්ස් වල තියෙන පැත්තම මේ පැත්ත කියන්න දෙයක් නැහැ. හරිම ලස්සන පැත්තක්. ඊට පස්සේ බාබිකියු එකක් දාන්න පිළිවෙලට අස් කරලා හැබැයි යනකොට අපි බාබිකියු එකක් දැම්මත් හරියට පිළිවෙලට කන කෑම වේලක් උරන් එතන අස් කරලා කට්ටියත් එක්ක කතා වෙලා අස් කරලා පිරිසිදු කරලා තමයි යන්න ඕනේ. අපි ගන්නවා ආතල් එක ගන්නවා ෆන් එක ගන්නවා රිලැක්ස් එක ගන්නවා හැමදාම කරනවා. හැබැයි යද්දී අපි හැමදාම පිරිසිදු කරලා ඒක පිළිවෙලට තියලා තිබ්බ විදිහටම තියලා එතන කවුරුත් ආවේ නැති විදිහට යන්න පුළුවන් නම් තමයි කවුරුත් ඇවිල්ලා බයින්නේ නැහැ. මුකුත් කියන්නේ නැහැ. ඒතකොට ඇවිල්ලා අපේ පාඩේ අපිට දෙයක් කරගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ජපානයේ සිස්ටම් එක. කියන්නේ සාමාන්‍ය හැමෝටම මේ ඒක තමයි ප්‍රොසෙස් එක. ඒක ඒ විදිහට ඉන්නකොට කවුරුත් ඇවිල්ලා බයින්නේ මේ જાතිය අරයට මෙහාට කියලා තමන්ට ලස්සන පිළිවෙලට හැමෝමත් එක්ක ඉන්න පුළුවන්. මේ ඉතින් ඒක තමයි ක්‍රමය. බලන්න ලස්සන. මේ හරිය මේ දැන් අද ඉරයිදිය පායලා තියෙනවා. මේ විදිහට මේ හරිය ලස්සනට ඔයගොල්ලෝ දැන් මෙතන අත්ත ඇරලා දාපු මේ ග්‍රවුන්ඩ් එක බලන්න මේ අස් කරලා ගත්තොත් එහෙම පොඩ මේ කිව්වොත් එහෙනම් අපිට සමහරට දෙන්න පුළුවන් මේ වගේ තැනක් මේ ක්‍රිකට් ගහන්න ටිකක් ගහන්න කට්ටිය 4 5 දෙනෙක් 10 දෙනෙක් උළු දෙනෙක් තුලා ක්‍රිකට් මැච් එකක් ගහන්න ඊට පස්සේ සෙල්ලමක් ගන්න ඔය වගේ ග්‍රවුන්ඩ් මේ අත ඇරලා දාලා තියෙන මේ දෙක කවුරුත් නැහැ. මේ සුද්ධ කරලා අරගෙන හරිම ලොකුයි මේ දැන් එහා පැත්තේ කර්මාන්තපුරයක් තියෙනවා. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත. ගත්තාම කියන්න බැරි තරම් නිස්කලංකයි වගේම මේ තියෙන. බලන්න මේ හරිය මේ ලීස් වගේම තියෙනවා. මේ තියෙන පොඩි ජින්ජ එකක් තියෙනවා. මෙතන පොඩි දෙයක් තියෙනවා ගයිස්. මම පෙන්නන්නම් මේ පොඩි මේ දේවාලයක් තියෙනවා. ඒක අපි ජපාන් වලින් කියන්නේ ජින්ජා කියලා. මේ තියෙන ඒ වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මේ අතින් කර්මාන්තපුරයක් ටොප්පන් කියලා ඒවනේ මොනවද මේව හදන කම්පැනි එක ඔය යකඩ ගෙවල් වලට අරන් ඔය දාන්නේ ඒවා කෑලි ගැජට් දොරවල් කෑලි අරන් හදන කම්පැනි. ඊට පස්සේ මේ පැත්තට වෙන්නේ මේ හරිම ලස්සනයි මේ පැත්තේ ආතන දිනෝ ගියෝසා කම්පැනි එකක් ඔය ජපාන ප්‍රසිද්ධ චීන කෑමක් තියෙනවා ගියෝසා ඒ කම්පැනි එකක් තියෙනවා. ඉතින් මේ මෙහෙම ගත්තාම මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ තියෙන්නේ මෙච්චර ලස්සන view එකක් තියෙදි මේ හරියේ බලන්න හරිම නිස්කලංකයි. හරි විදිහට වැඩ කරගන්න ගමන් කාටවත් අදයක් නැවි ඉතින් නීතියක් නමන්න වෙනවල් තියෙනවා guys බ්‍රොයි මොනවද යාළුවනේ. ඉතින් නීතිය නමන ගමන් කඩන්න නැතුව අපේ වැඩි කරගත්තාම හරි. ඉතින් එතන අස්පස් කරන එක මහලු දේවල් නෙමෙයිනේ. ඒක තරඟට ගිහිල්ලා ඒක අස් කරලා පිරිසිදු කරලා එතන නේචර් ලව් කරලා රිලැක්ස් කරලා එන්ජොයි කරලා ඇවිල්ලා ඒක ටික කරන එක මහලු දෙයක් නෙමෙයි. ඒක කොහොමද මිනිසුන්ට හොඳ දෙයක්නේ. ඒ තමයි සෙල්ෆ් මැනර්ස් කියන්නේ. ඒ ටික තිබ්බට පස්සේ ඔය කතා කරන දේවල් නෙමෙයි. සෙල්ෆ් මැනර්ස් නැතුවම තමයි සත්තු කියලා දාන්නේ. මිනිස්සු බයින්නේ. ඒ ටික තිබ්බහම මෙහෙම ලස්සන මේකේ මේවා තියෙනවා. දැන් මෙතන ගහලා තියෙනවා මෙතන ගහලා තියෙනවා බයිසිකල් වලට යන තහනම්. මෙතන උඩ පයින් විතර යන්න පුළුවන්. මේ මොනවාද වාහන වලට යන තහනම් කියලා ගහලා තියෙනවා. පුට් සයිකල් වලට විතර යන්න පුළුවන් කියලා. මේ ජපාන වලින් ගහලා තියෙනවා. කොනදෝරවා කවනමචි දෙස් ඊට පස්සේ මේක හදලා දිතෙන්සානෝ බයිසිකල් කින්සිලෙස්මස් කියලා. කියන්නේ වාහන ඒවට යන්න බෑ කියලා ගහලා තියෙනවා. දිතෝසාලම්මන යන්න බෑ කියලා ගහලා තියෙනවා. මේ මාර ලස්සනයි. එහෙම තමයි තියෙන්නේ මේ හරිය මේ මොන කරන විදියට
ලස්සන්ට මාර කොල්ටයක් තියෙනවා මේ හරිය. සක්කා හැම ගහනවා මෙහෙර ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ප්ලේ ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් මේ ආස්පස් කරලා ගත්ත හැකි. සාමාන්‍ය මේක අතහැර දාලා තියෙන ටිකට් එහෙම ගහන අපිට එල්ල පොඩ හදා ගන්න පුළුවන් මේ හරිය. පුළුවන් දේ කැමතිද? හරිම සුන්දරයි මේ අත. හරි එහෙනම් guys thank you. ඊළඟ වීඩියෝ හම්බෙමු. පොඩි ෂෝට් ඇන්ඩ් ක්ලිප් එකක්.